අහලා තියෙනවද කීරමකන්ද ඝාතන සිද්ධිය ගැන? මේ තමයි 60 දශකයේදී ලංකාවම හොල්ලපු හිතා ගන්න බැරි විදිහේ අසාමාන්‍ය සිද්ධීන් දාමයකින් සමන්විත වුණු පෝලින් ද ක්‍රූස් සිද්ධිදාමේ කතාව. මේ කතාව පටන් ගන්නේ 1960 කාලවකවානු ආරම්භයත් එක්කම කතාවේ කතා නායිකාව බවට පත් වෙන්නේ පෝලින් ද ක්‍රූස්. පෝලින්ගේ වයස එවකට අවුරුදු 22යි. ඇය ජීවත් වුණේ දෙහිවල ප්‍රදේශයේ. මේ පෝලින් ද ක්‍රූස් ගැන පොතපතේ ලියවිලා තිනවා. ඇය ගණිකා වෘත්තියේ නිරත වුණු බවටත් ඒත් එක්කම ඇය ධනවත් වයසක ව්‍යාපාරිකයන් එක්ක ජීවත් වෙන්න ආසා කළ බවටත්. ඔතනින් පස්සේ තමයි මේ කතාවට බෝධිපාල කීරමකන්ද ඇතුළත් වෙන්නේ. බෝධිපාල කීරමකන්ද කියලා කියන්නේ එවකට කොළඹ නගරයේ හිටපු ලොකු ව්‍යාපාරිකයෙක්. එකම පවුලෙන් ආපු විශාල ධනස්කන්ධයකට ඔහුට ලැබිලා තිබුණා. බෝධිපාල කීරමකන්ද කියලා කියන්නේ විවාහ වෙච්ච පුද්ගලෙක්. ඔහුගේ බිරිඳගේ නම ජෙසි. ජෙසිට සහ බෝධිපාලට දරුවෝ 3 දෙනෙක් හිටියා. මේ දරුවෝ 3 දෙනාගෙන් බාල දරුවා තමයි රාම්දාස් ගෝඨාභය කීරමකන්ද කියලා කියන්නේ. දැන් මේ කතාවේ ඉන්නවා ප්‍රධාන චරිත කීපයක්. ප්‍රධාන කතා නායිකාව පෝලින් ද ක්‍රූස්. අනිත් චරිතයේ බවට පත් වෙන්නේ ව්‍යාපාරික බෝධිපාල කීරමකන්ද. ඔහු විවාහකෙක්. ඔහුගේ බිරිඳගේ නම ජෙසි. ඔවුන්ට දරුවෝ 3 දෙනෙක් හිටියා. බාලම දරුවාගේ නම තමයි රාම්දාස් ගෝඨාභය කීරමකන්ද. මේ රාම්දාස් ගෝඨාභය කීරමකන්ද කියලා කියන්නේ අවුරුදු 10ක පුංචි දරුවෙක්. ඔහුට මානසික ආබාධයක් තිබිලා තියෙනවා. ඒ නිසාම බෝධිපාල කීරමකන්ද සහ ජෙසි දෙන්නම මේ දරුවාට අනිත් දරුවන්ට වැඩිය සෑහෙන ආදරය කරලා තියෙනවා. දැන් ওই බෝධිපාල කියලා කියන්නේ ව්‍යාපාරික වැඩ කටයුතු වලට නිතර මෙහිම ගමන් කරපු කෙනෙක්. එහෙම දුවපු කෙනෙක්. ඒ යන්නේ වෙලාවක තමයි බෝධිපාලට පෝලින්ව අඳුර ගන්න අවස්ථාවක් ලැබෙන්නේ. පෝලින් බෝධිපාල ගැන හොයලා බැලුවට පස්සේ තමයි දැනගත්තේ ඔහුට විශාල යාන වාහන ඉඩකඩම් වතු පිටි සෑහෙන ප්‍රමාණයක් තියෙනවා කියන කාරණේ. ඒ අනුව තමයි පෝලින් ටික බෝධිපාලට ලං වෙන්න පටන් ගත්තේ. ටික කාල සීමාවක් යනකොට පෝලින් ද ක්‍රූස් සහ බෝධිපාල කීරමකන්ද අතර සම්බන්ධතාවයක් නිර්මාණය වෙනවා. ඔය විදිහට ටික කාල සීමාවක් ගෙවිලා යනවා. ටික ජෙසිට ඒ කියන්නේ බෝධිපාලගේ නීත්‍යානුකූල බිරිඳට අහන්න හම්බෙනවා වටින් ගොඩින් තමන්ගේ මහත්තයාට මේ විදිහේ අයුතු සම්බන්ධතාවයක් තියෙනවා කියලා මේ දෙහිවල පැත්තේ ඉන්න පෝලින් කියන ගෑනු කෙනා එක්ක. ජෙසි නිතරම බෝධිපාලගෙන් මේ ගැන ප්‍රශ්න කරනවා. නමුත් බෝධිපාල ඒක මගහරිනවා. නෑ එහෙම දෙයක් නෑ. අනවයි මේවයි කියලා කතාව මගහැරලා දාලා යන්නේ බෝධිපාල සමත් වෙනවා. ඔන්න ඔය අතරේදී තමයි ජෙසිට අලුත් උපායක් කල්පනා වෙන්නේ මේ ගැන ඇත්ත නැත්ත හොයාගන්න ඕනේ කියන කාරණේ. ඒකට ජෙසි පාවිච්චි කරනවා අලුත් උපක්‍රමයක්. බෝධිපාල තමන්ගේ බාලම පුතා වෙච්ච රාම්දාස් ගෝඨාභය කීරමකන්දට සෑහෙන ප්‍රමාණික ආදරය කළා. මෙන්න මේ ආදරය පාවිච්චි කළා මේ කතාවේ ඇත්ත නැත්ත හොයාගන්න ජෙසි කල්පනා කරනවා. ජෙසි පාවිච්චි කරපු උපක්‍රමයේ බවට පත් උනේ බෝධිපාල කොහේ හරි එළියට පහළියට යන්න හදන හැම වෙලාවකම ජෙසි පුතාට ඉගන්වුවා රාම්දාස්ට තාත්තා එළියට යන්න හදන්නේ කොහොම හරි අඬලා තාත්තත් එක්ක යන්න කියන කාරණේ. දැන් රාම්දාස් ව්‍යාපාරික වැඩකට හරි පුද්ගලික වැඩකට හරි ගිහින් එළියට බහලා යන්න හදනකොටම රාම්දාස් පුංචි පුතා අඬන්න පටන් ගන්නවා මාවත් එක්කන් යන්න මටත් එන්න ඕනේ වගේ කතන්දර කියලා. ඉතින් එතකොට මොකද කරන්නේ බෝධිපාල මේ පුතාවත් එක්කන් තමයි හැමතැනම යන්නේ. දැන් එහෙම ගිහිල්ලා දෙන්නම ගෙදර ආවට පස්සේ බෝධිපාල පොඩ්ඩක් එහෙම වෙනකන් ඉඳලා ජෙසි රාම්දාස් පුතාට කතා කරලා දවසේ වෙච්ච දේවල් ටික අහගන්නවා. දැන් ඒ කියන්නේ තාත්තා කොහෙද ගියේ කාවද හම්බුනේ මොනවාද පුතේ කතා කළේ වගේ ඔක්කොම දේවල් ටික ජෙසි රාම්දාස්ගෙන් අහන්න පුරුදු වෙලා හිටියා. ඉතින් රාම්දාස්ටත් මේකේ තේරුමක් නැහැ. රාම්දාසුත් තාත්තා හම්බුනේ කාවද ගියේ කොහෙද වගේ හැමතැනම විස්තර ටික මුල ඉඳලාකට ජෙසිට කියන්න පටන් ගත්තා. දැන් බෝධිපාල යන්නේ හැමතැනම මේ රාම්දාස් පුංචි පුතාවත් එක්කගෙන තමයි ගියේ. ඒක ප්‍රතිඵලයක් විදියට බෝධිපාල පෝලින්ව හම්බෙන්න යන වෙලාවටත් රාම්දාස්ව එක්කගෙන යන්න පුරුදු වුණා. මේකේ ප්‍රතිඵලයක් විදියට පෝලින් මේ පුංචි පුතා රාම්දාස්ට සෑහෙන ලොකු කරුණාවක් පෙන්වන්න පටන් ගත්තා. එයා ගියාට පස්සේ මේ පුංචි පුතා රාම්දාස්ට බත්තවනවා, පුංචි පුතා එක්ක සෙල්ලම් කරනවා. ඒ වගේ වැඩ කරන්න පෝලින් පුරුදු වුණා. ඇත්තටම බෝධිපාලවත් පෝලින්වත් දන්නේ නැහැ මේ සියලු දේවල් රාම්දාස් හවස ගෙදර ගිහිල්ලා කියනවා කියන කාරණේ. මේකේ ප්‍රතිඵලය බවට පත් උනේ රාම්දාස් ගෙදර ඇවිල්ලා මේ සියලු දේවල් ටික තමන්ගේ අම්මා වෙච්ච එහෙම නැත්නම් බෝධිපාලගේ නීත්‍යානුකූල බිරිඳ වෙච්ච ජෙසිට කියන්න පටන් ගත්තා. මේ පොඩි පුතා රාම්දාස්ගේ විස්තර ටික අහුවට පස්සේ තමයි ජෙසි ස්ථිරවම දැනගත්තේ බෝධිපාලට වෙන සම්බන්ධයක් තියෙනවා කියන කාරණේ. ඕකෙන් සිද්ධ වෙච්ච දේ තමයි බෝධිපාල සහ ජෙසි අතර පෞල් ප්‍රශ්න සෑහෙන්න වැඩි වෙන්න පටන් ගත්තා. දැන් ඇත්තටම බෝධිපාලට හිතා ගන්න බැරි වුණා මේ සියලු විස්තර කොහොමද ජෙසි දන්නේ කියන කාරණේ. කිසිසේත්ම බෝධිපාල විශ්වාස කළේ නැහැ. තමන්ගේ පොඩි පුතා ගෙදර ඇවිල්ලා මේ විස්තර කියනවා කියන කාරණේ. දැන් බෝධිපාල සහ ජෙසි හැමදාම රණ්ඩු වෙන්න පටන් ගත්තා. පෞල් වල ඉන්න වැඩිහිටියෝ මේ ප්‍රශ්න අතපත දාන්න පටන් ගත්තා. මේකේ උච්චතම අවස්ථාවට ගිහිල්ලා බෝධිපාල විසින් ජෙසිට පහර දෙන මට්ටමටම පවා මේ තත්ත්වය දුරදිග යන්න පටන් ගත්තා. ওই විදිහට ටික කාල සීමාවක් ගෙවිලා යනවා. මෙතනදී පෝලින්ට ඕන වෙන්නේ බෝධිපාලව తాවකාලිකව ආශ්‍රය කරලා අතහැරලා දාන්න නෙමෙයි. මොකද ඔහුට තිබුණු විශාල ධන ප්‍රමාණයක් එක්ක පෝලින්ට උවමනා වෙනවා බෝධිපාලව විවාහ කරගන්න. බෝධිපාලත් ඒකට කැමති වෙනවා. බෝධිපාලට ඕන වෙනවා ජෙසිව දික්කසාද කරලා පෝලින් එක්ක විවාහ වෙන්න. හැබැයි මේකට එකම බාධාව බවට පත් උනේ ජෙසි කිසිසේත්ම දික්කසාදේ දෙන්නේ නැති බව තමයි කියන්නේ. කොහොම හරි දිගින් දිගටම ওই වගේ ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයකට පස්සේ එක දවසක ජෙසි කැමති වෙනවා බෝධිපාලට දික්කසාදේ දෙන්න. මේ දික්කසාදේ වෙනුවෙන් විශාල වන්දි මුදලකුත් ඇය අපේක්ෂා කරනවා. බෝධිපාල ඒකටත් කැමති වෙලා දෙන්න දැන් දික්කසාද වෙන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ කතාවේ නරකම දවස උදා වෙන්නේ 1966 පෙබරවාරි මාසේ 7 වෙනිදා. ඒ තමයි එදා දහවල් කාලේ වෙනකොට කොළඹ තිබුණු ශාන්ත රීටා දේවස්සානී ලිඳක තිබිලා පුංචි දරුවෙක්ගේ මල සිරුරක් හම්බ වෙනවා. මේ මල සිරුර ගැන සිද්ධ කරපු විමර්ශනයේදී තමයි අනාවරණය වෙන්නේ මේ මල සිරුර බෝධිපාල කීරමකන්දගේ බාල පුතා වෙච්ච අර මානසික ආබාධයකින් පෙළුණු අවුරුදු 11 පුංචි පුතා රාම්දාස් ගෝඨාභය කීරමකන්දගේ කියන විත්තිය. මේ සිද්ධියත් එක්ක මුළු රටම කැළඹෙන්න පටන් ගන්නවා. කවුද පුංචි රාම්දාස්ට මේ වගේ දෙයක් කරේ කියන කාරණේ හිතා ගන්න බැරි වෙනවා. කෙලින්ම මෙතනදී ඇඟිල්ල දික්ුණේ පෝලින් ද ක්‍රූස්ට ඇඟිල්ල දික් වෙන පටන් ගත්තේ සහ ඉතාම කෙටි කාල සීමාවක් ඇතුළතදී පෝලින් ද ක්‍රූස්ව පොලිසිය අත්අඩංගුවට ගත්තා. ඊට ටික වෙලාවකට පස්සේ බෝධිපාල කීරමකන්දවත් පොලිස් අත්අඩංගුවටපත් වුණා. මෙතනදී බෝධිපාල කීරමකන්ද ඉතාම දරුණු විදියට අඬලා දොඩලා කියනවා මේ ඉන්නේ මගේ දරුවා මම මොකටද මගේ දරුවාගේ ජීවිතේ නැති කරන්නේ මම මේ කිසි දෙයක් දන්නේ නැහැ කියන කාරණේ. පෝලින් ද ක්‍රූස් කියන්නේ ඒ වගේම කතාවක්. මේ දරුවට මම ආදරය කළා. මම මේ ඝාතනයට සම්බන්ධ නැහැ වගේ කතාවක් තමයි කියන්නේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විමර්ශන ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒ විමර්ශනවල ප්‍රතිඵලයක් විදියට බෝධිපාලව නිදහස් කරන්න පියවර ගත්තා. ඔහු මේකට සම්බන්ධ නැහැ කියන විත්තිය එලි
කළා. පෝලින් සම්බන්ධයෙන් තමයි මෙතනදී දැඩිව විමර්ශනය සිද්ධ වුණේ. ඇය උසාවියට ඉදිරිපත් කරනවා. මෙතනදී ඇත්තටම පෝලින් මේ අපරාධය කළා කියන්නේ ඇසින් දුටු සාක්ෂි කිසිවක් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. හැබැයි සාක්ෂි දෙකක් ඉදිරිපත් වෙලා තිබුණා. පළවෙනි සාක්ෂිය බවට පත් වුණේ, ඒ කියන්නේ එදා දවසේ උදේ බෝධිපාල රාම්දාස් එක්කගෙන පෝලින්ගේ ගෙදර ගියා කියන්න ඇහින් දැකපු සාක්ෂියක් හම්බුණා. ඒ කියන්නේ අර වෙනදා යනවා වගේම බෝධිපාල තමන්ගේ පුතත් එක්ක පෝලින්ව හම්බෙන්න ගිහිල්ලා තිබුණා. ඒක පළවෙනි සාක්ෂිය. දෙවෙනි සාක්ෂිය බවට පත් වුණේ බෝධිපාල නැතිව පෝලින් රාම්දාස් එක්ක සෙල්ලම් කර ඉන්නවා අසල්වාසියෙක් දැකලා තිබුණා. කියන්නේ බෝධිපාල රාම්දාස් එක්කගෙන පෝලින්ගේ ගෙදර ගියපු එක සහ පෝලින් මේ දරුවත් එක්ක සෙල්ලම් කර ඉන්නවා දැකපු කට්ටියක් හිටියා. හැබැයි ඒ සාක්ෂි දෙක විතරයි ඉතුරුනේ. ඊට අමතරව පෝලින් මේ දරුවත් එක්ක මේ දේවස්ථානයේ ලිඳ ගාවට එනවවත් එයා උස්සගෙන එනවවත් ඒ මොනවත් කවුරුත් ඇසින් දුටු සාක්ෂියක් ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. සහ මේ නඩුවට අදාළ සිද්ධි දාමේදී උසාවියේ පුදුම දෙයක් සිද්ධ වුණා. ඒ තමයි පෝලින්ගෙන් අහපු ප්‍රශ්න ගොඩකට ඒ නිශ්ශබ්දව හිටියා මිසක් උත්තර දෙන්න උත්සාහ කළේ නැහැ. කොහොම හරි මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ජූරි සභාවක් පත් කළා තමයි මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ. මේ නඩු තීන්දුව අනුව පෝලින් ද ක්‍රූස්ට මරණීය දඬුවම ලැබෙනවා. ඇය මේ ඝාතනය සම්බන්ධයෙන් බරදකාරිය බවට ජූරි සභාව තීරණය කළා. එතනදී තම සංවේදී වුණු පෝලින් වචන කීපයක් කියනවා. ඇය කියපු දේවල් වල දලා දහස බවට කියවෙන්නේ මම මිනිමරුවෙක් නෙවෙයි. මම මේ ඝාතනයට සම්බන්ධ නැහැ. ඝාතනයට සම්බන්ධයි ඉන්නේ එළිය වගේ කතන්දරයක් තමයි ඇය සඳහන් කළ බවට පොතපතේ සඳහන් වෙන්නේ. කොහොම වුණත් මේ ප්‍රකාශය පාදක කරගෙන ඇයට සහනයක් ලැබෙන්නේ නැහැ. ඇයව මරණීය දඬුවමට නියම වෙනවා. ඒ අනුව පෝලින් ද ක්‍රූස් මරණීය දඬුවමට නියම වුණා. ටික කාල සීමාවක් ගියාට පස්සේ ලංකාවේ මරණීය දඬුවම ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසාම ඇයට මේ මරණීය දඬුවම ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් දක්වා පරිවර්තනය වුණා. තවත් අවුරුදු කිහිපයක් ගියාට පස්සේ මේ ජීවිතාන්තය දක්වා නියම වෙච්ච සිරදඬුවම පෝලින්ට අවුරුදු 10ක සිරදඬුවමක් දක්වා අඩුවීමක් සිද්ධ වුණා. ඒ අනුව අවුරුදු 10ක සිරදඬුවමක් ගෙවලා අවසන් කළාට පස්සේ පෝලින් ද ක්‍රූස්ට නිදහස ලැබෙනවා. ඇය අවුරුදු 23 දී වගේ තමයි මේ නඩුවට පැටළුනේ සහ ඊට පස්සේ තමයි ඇය අවුරුදු ගණනාවක් හිරගත වෙලා හිටියේ. පස්සේ ඇයට නිදහස ලැබෙනවා. නිදහස ලැබෙනකොට ඇගේ වයස අවුරුදු 35ක්. මේ සිද්ධියෙන් පස්සේ ඇය කෙටි කාල සීමාවක් කන්‍යාරාමයක ගත කළ බවට තමයි පොතපතේ සඳහන් වෙන්නේ. ඊට පස්සේ ඇය කාටවත්ම නොකිය ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගිහිල්ලා තියෙනවා. එතනින් පස්සේ පෝලින් ද ක්‍රූස් ගැන කිසිම ආරංචියක් අහන්න දකින්න ලැබුණේ නැහැ. මේ වෙනකොට ඇය ආසන්න වශයෙන් ජීවත් වුණ අතර ඉන්නවා නම් ඇගේ වයස අවුරුදු 85ක් අවුරුදු 90ක් අතර වෙයි කියලා තමයි කියවෙන්නේ. ඇගේ මේ සිද්ධි දාමය ඒ කාලේ ලංකාවේ සෑහෙන කතා බහට ලක් වුණා සහ පස්සේ කාලෙකදී මේ සිද්ධිය පාදක කරගෙන ලංකාවේ චිත්‍රපටයක් පවා නිර්මාණය වුණා. මේ ෆිල්ම් එක හැදුවේ ප්‍රසන්න විතානගේ මහත්මයා. මේ ෆිල්ම් එක නම් කළේ සිසිල ගිනිගනී කියන නමින්. වීණා ජයකොඩි, සබීතා පෙරේරා ඇතුළු ඉතාම ජනප්‍රිය රංගන ශිල්පීන් රසක් මේ ෆිල්ම් එකට දායක වුණා. වෙලාවක් කලාවක් තිබුණොත් හොයාගෙන බලන්න සෑහෙන හොඳ ෆිල්ම් එකක් තමයි මේ සිසිල ගිනිගනී කියලා කියන්නේ. මේ සිද්ධි දාමය පාදක කරගෙන හදපු. මේ සිද්ධිය සිද්ධ වෙලා අවුරුදු 50කට වඩා වැඩි කාලයක් ගත වෙලා ගිහිල්ලා තිබුණත් අදටත් පැහැදිලි නැති කරුණු ගණනාවක් තියෙනවා. ඒ තමයි ගෝඨාභය රාම්දාස්ට මොකද උනේ? පෝලින් ක්‍රූස්ට මේක කළේ, එහෙම නැත්නම් බෝධිපාලද මේක කළේ, එහෙම නැත්නම් ජෙසීද මේක කළේ. රාම්දාස් ගෝඨාභය පුංචි පුතාට වෙච්ච දේ අදටත් අභිරහසක් විදියට තමයි මේ නඩු කතාව ඉවර වුනේ.